රුවිස් ඩයරි එක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම අරගෙන ආවේ ගුරු විභාගයට සූදානම් වෙන ඔයාලට වැදගත් වෙන ගුරුවරුන්ට ලැබෙන නිවාඩු ගැන විස්තරයක්. ඉතින් අපි බලමු ඒ මොනවාද කියලා. මුලින්ම අපි බලමු ගුරුවරයෙක්ට හම්බ වෙන මේ වරු නිවාඩුව කියලා කියන්නේ මොකක්ද කියලා. වරු නිවාඩුවක් කියලා කියන්නේ සේවයට වාර්තා කරාට පස්සේ දෛනික සේවා කාලයෙන් අඩක්. ඒ කියන්නේ පැය 3කට හිමිවන නිවාඩුව. මේ නිවාඩුව අපිට උදේ වරුවේ නම් 7:00 ඉඳන් 10:00 වෙනකනුත් දහවල් වරුවේ ලබා ගන්නවා නම් 10:00 ඉඳන් 1:00 වෙනකනුත් වරු නිවාඩුවක් ලබා ගන්න පුළුවන්. ගුරුවරුන්ට ලැබෙන තවත් නිවාඩුවක් තමයි අනියම් නිවාඩු කියලා කියන්නේ. මෙම අනියම් නිවාඩු දින 21ක් හිමි වෙනවා. කෙටි නිවාඩු ඒ කියන්නේ රාජකාරියේ යෙදී සිටින ඕනෑම අවස්ථාවකදී මාසයකට පැයක කෙටි නිවාඩු දෙකක් ලබා ගන්න පුළුවන්. ගුරුවරුන්ට ලැබෙන තවත් නිවාඩු වර්ගයක් තමයි මේ අසනීප නිවාඩු කියලා කියන්නේ. අසනීප නිවාඩු දින 20ක් හිමි වෙනවා වගේම තමයි අසනීප නිවාඩු දින දෙකකට වඩා ලබා ගන්නවා නම් ඒ සඳහා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනි. ප්‍රසූත නිවාඩු ප්‍රධාන වශයෙන් අදියර 3ක් ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඒ තමයි සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුව, අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුව හා වැටුප් රහිත ප්‍රසූත නිවාඩුව කියලා. ඉතින් අපි බලමු මේ සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුව කියලා කියන්නේ සජීවී උපතකදී එක දිගට දින 84ක් සම්පූර්ණ වැටුප් සහිතව නිවාඩුව හම්බ වෙන එකට. මෙහිදී සෙනසුරාදා ඉරිදා වගේම රජයේ නිවාඩු දින ගණන් ගන්නෙ නැහැ. අඩ වැටුප් සහිත ප්‍රසූත නිවාඩුවේදීද නිවාඩු 84ක් හිමි වෙනවා. වැටුපෙන් භාගය මෙහිදී හිමි වෙන. ඒ වගේම තමයි මෙහිදී සෙනසුරාදා ඉරිදා වගේම රජයේ නිවාඩු දිනද ඇතුළත්ව තමයි දින 84 ඇතුළත් වෙන්නේ. ඊළඟට තමයි වැටුප් රහිත ප්‍රසූත නිවාඩුව. මෙයත් දින 84ක් වැටුප් රහිතව ලබා ගන්න පුළුවන්. හැබැයි මෙහිදීද මේ දින 84ට සෙනසුරාදා ඉරිදා දිනයන් වගේම රජයේ නිවාඩු දින ඇතුළත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රසූතියේදී දරුවා මිය ගිය විටදී කියන්නේ අජීවී උපතකදී ඒ දින ඉඳලා සති 6ක් වැටුප් සහිතව නිවාඩු ලබා ගන්න පුළුවන්. පීතෘත්ව නිවාඩුව කියලා කියන්නේ දරු ප්‍රසූතියකදී ස්වාමි පුරුෂයාට දින 3ක නිවාඩුවක් හිමිවීම. මෙහිදී උපතෙන් පස්සේ පළවෙනි සති 4 ඇතුළත මේ නිවාඩුව ලබා ගන්න ඕන. ඒ වගේම තමයි මේ සඳහා විවාහ සහතිකය, උපැන්න සහතිකය වගේම වෛද්‍ය සහතිකයද ඉදිරිපත් කරන්න ඕනි. තවත් සුවිශේෂී නිවාඩුවක් තමයි මුස්ලිම් ගුරුවරියන්ට ඉද්දා පිළිපැදීම සඳහා ලැබෙන නිවාඩුව. ඒ කියන්නේ ගුරු සේවයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ ඒ සඳහා මාස 4යි දින 10ක නිවාඩුවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වාමි පුරුෂයා දික්කසාද වුණ හෝ තමා විසින් දික්කසාදය ලබා ගත්තට පස්සේ එක දිගට මාස 3ක නිවාඩුවක් ලබා ගන්න පුළුවන්. විශ්‍රාම පූර්ව නිවාඩුව ඒ කියන්නේ ගුරුවරයෙක් විදිහට මෙතෙක් භාවිතයට නොගත් නිවාඩු මේට ඇතුළත් කරගන්න පුළුවන්. මේ නිවාඩුව උපරිමයෙන්ම මාස 3ක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂ රෝග සඳහා නිවාඩුව කියලා කියන්නේ ක්ෂය රෝගය, පිළිකා රෝගය, කහවුණ වගේ රෝග සඳහා වැටුප් සහිතව ලබා දෙන නිවාඩුවට. දිවයිනෙන් බැහැරව ගත කරන නිවාඩු ලබා ගන්න නම් පොදු 126 ආකෘති පත්‍රය භාවිතා කරලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියට යටත්ව ලබා ගන්න ඕනි. ඉක්ුත් නිවාඩු කියලා කියන්නේ වර්ෂයට අදාළ නිවාඩු අවසන් වුණාට පස්සේ අනුවාර්තිය වසර 2 තුළ ඉතිරි වෙලා තියෙන අසනීප නිවාඩු භාවිතයට ගැනීමට හැකිවන නිවාඩු වර්ගය. විශේෂ අවස්ථාවලදී මෙම කාල සීමාව තවත් වසර 2ක් දක්වා දීර්ඝ කරගන්නටද පුළුවන් වෙනවා. මේ අනුව නිවාඩු ලබා ගන්නකොට හැකි සෑම අවස්ථාවකම පෙර අනුමැතිය ලබා ගන්න ඕනි වගේම තමයි මෙරට නිවාඩු සතියකට පෙරත් විදේශ නිවාඩු මාස 3කට පෙරත් අනුමත කරවා ගන්න ඕන. ඒ අනුව මෙරට නිවාඩු සඳහා භාවිතා කරන ආකෘති පත්‍රය වෙන්නේ පොදු 125. ඒ වගේම විදේශ නිවාඩු සඳහා භාවිතා කරන ආකෘති පත්‍රය තමයි පොදු 126. ඒ අනුව අවසාන වශයෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ ගුරුවරුන්ට ලැබෙන නිවාඩු කියන්නේ අයිතිවාසිකමක් නෙමෙයි, එය වරප්‍රසාදයක් බව. තවත් මේ වගේ වැදගත් කරුණු වලින් ඔබේ මතකපොත පුරව ගන්න අදම රුවිස් ඩයරි එක්ක එකතු වෙන්න.